ඔයා දන්නවද? සමහර මිනිස්සුන් අපිට වටිනාකමක් දෙන්නේ එයාලා සැලසුම් කරගෙන ඉන්න අදාළ වැඩ ටික කරගන්නකල් විතරයි. ආත්මාර්ථකාමී මිනිසුන් හරිම දක්ෂයි. ඇයි දන්නවද? ඔවුන්ගේ අරමුණු ඉටු වෙනකල් තමන් ළඟ ඉන්න මිනිසුන් ඔවුන් හරි ලස්සනට පාවිච්චි කරනවා. හරිම ලස්සනට පාවිච්චි කරනවා. අවංක අහිංසකයන් කී දෙනෙක් ඔවුන්ට රැවටෙන්නේ නැද්ද? ඉතින් ආදරණීයනේ, කවුරුන් හෝ අපේ ජීවිතයට ලං කර ගනිද්දී එක් වතාවක් දෙවතාවක් නොවේ 100,000 වාරයක් හිතන්න. ඇයි දන්නවද? ඒ වගේ හිත් පිත් නැති නපුරු සතුන් වගේ දුෂ්ටකම් වලින් පිරුණු නපුරු මිනිසුන් ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වූ පසු අපේ මූණටම කියන්නේ මට අදාළ නෑ කියලා. ඉතින් ආදරණීයනේ, ඔයාට මේ අත්දැකීම් තියෙනවා නම් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා දෛවයට දොස් නගන්න එපා. හිතන්න, හොඳට හිතන්න. මොකද දෛවය මට මේ උගන්වන්න හදන පාඩම කියලා. අන්නේ පාඩම ඉගෙන ගන්න. හරියටම මේ මං කළා වගේ මගේ හදවතට වේදනා ගෙන දුන් කලකිරීම ඇති කළ ආදරණීය නපුරු මතක ඉතිරි කර ගිය ආදරණීය මිනිසුනි, මගේ ජීවිතේ මට හමු වූ හොඳම හමුවීම ඔබ වැනි මිනිසුන්මයි. ඉතින් අද මා මේ තරම් දරා ගන්න පුළුවන් ශක්තිමත්ම කෙනෙක් විදිහට ගොඩනැගුවේ ඔබ වැනි අයගේ වචන සහ ක්‍රියාකාරකම්. ඔබ වැනි නපුරු මිනිසුන් මේ ලෝකේ නොවන්නට අදටත් මා හොට පෙරාගෙන අඬන ජීවිතේ බිඳුවටම වැටුණ කෙනෙක් වන්නට ඉඩ තිබුණා. ඉතින් ඔබට ගොඩාක් පින්. දන්නවද? දවසක ස්වභාව ධර්මයේ උසාවිය, එහෙම නැත්නම් හෘද සාක්ෂිය නම් උසාවිය නඩු වහලා දෛවයට සරදම් කරමින් දඩුවම් ලෙස කර්මය ඔබ වෙත